මගේ අම්මා දන ගහලා වඳිනවා. මෙතන මං ගාවේ ඉන්න එක මට පෙනි කාලකන්ණියෙක් නම් මගේ අම්මා ලව්වා ඒකට වන්දන්න මං. දැන් මෙහෙ පිරිවෙනක්ද කොහෙද තියනවා කිව්වා නේද? ඔව්. පිරිවෙනේම බලන්නකෝ. අර ඉස්සර හිටපු හාමුදුරුවෝ ඉන්නවද කියලා. නෑ. ඔව් ඔක්කොම ගාව පෝරුවක් ඉඳලා ඇති පොඩි හාමුදුරුවෝ ගාව. ගිහියන්ට කලින් හාමුදුරුවෝ අපාගාමී වෙනවනේ. හේතුව ගිහියන්ට රකින්න තියෙන්නේ සීල්පද 5යි. අපිට කෝටියක් සම්බර සීලය අප්පා. පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ව පාපයෙන් ඈත් කළා නම් අපිව පාපයෙන් ඈත් කළා නම් ලස්සන මිනිහෙක්නේ පුතේ. එක සිල්පදයක්වත් බින්දපු නැති සමාජයේ කොච්චර පව්කාරද බලන්නකෝ. සමාජය කියන්නේ මොකද්ද? සමාජය කියන්නේ ඔබ අප ජීවත් වෙන මේ ලෝකය. එතකොට මෙවුම පව්කාර කරපු එකේ කර්මය පටිසන් දෙන්නේ මේ සමාජයේ ඉන්න වැඩිහිටියන්ට. ඒ පාපේ පටිසන් දෙන්නේ මේ සමාජයේ වැඩිහිටියන්ට. එහෙනම් අවබෝධයෙන් යුක්තව පින්නතුනි ඔබ මා අප සියලු දෙනාම හාමුදුරුවනේ භික්ෂූන් වහන්සේගේ පැත්තත් බලන්න. දැන් මෙහෙ පිරිවෙනක්ද කොහෙද තියනවා කිව්වා නේද? ඔව්. පිරිවෙනේම බලන්නකෝ. අර ඉස්සර හිටපු හාමුදුරුවෝ ඉන්නවද කියලා. නෑ. ඔව් ඔක්කොම ගාව පෝරුවක් ඉඳලා ඇති පොඩි හාමුදුරුවෝ ගාව. පොඩි හාමුදුරුවන්ට මොකටද හාමුදුරනේ පෝන්? මගේ පන්සලේ 8 දෙනාටම දෙන්නේ නෑ මම. බැරි වෙලාවත් ගෙනාවොත් මහ එකෙක් හරි ගෙනල්ලා දීලා අහුනොත් සිවුර තියන්න කිව්වා මහයුන් එකයි යන්න කියනවා. ඉන්න පුළුවන් දවස් 2යිද මහනකොමේ ඉන්න කියලා තියෙන්නේ. බැරි නම් මට කියලා යන්න කියලා තියෙන්නේ. ඇයි මගේ අම්මත් වඳිනවනේ පෙනි ඇවිල්ලා. මගේ අම්මත් දන ගහලා වඳිනවා. මෙතන මං ගාවේ ඉන්න එක මට පෙනි කාලකන්ණියෙක් නම් මගේ අම්මා ලව්වා ඒකට වන්දන්න මං. ඒක පාපයක් හඳුන්නේ පෙනි ඒ වැඩේ කරනවා නම් අපායට යන්නේ. ගිහියන්ට කලින් හාමුදුරුවෝ අපාගාමී වෙනවනේ. හේතුව ගිහියන්ට රකින්න තියෙන්නේ සීල්පද 5යි. අපිට කෝටියක් සම්බර සීලය අප්පා. පහ රකින්න මෙවුන් දත කන හැටියට කෝටියක් කොහොමද ඉතින් හිතලා බලන්නකෝ අප්පා. ඔයාලට මුත්‍රා කරන්න සිල්පද තියනවද රකින්න? ඔයාලට මුත්‍රා කරන්න බයිසිකලේ යන ගමන් මුත්‍රා බරක් ආවා නම් අර වෙලා ඉන්න නැවැත්තුවා වෙල පැත්තට ඇල්ලුවා ගියා. බල්ලයි උඹයි අතර වෙනසක් නැහැ. බල්ලයි උඹයි අතර තියෙනවද වෙනසක්? නෑ දෙන්නටම එකයි. හැබැයි අනුන්ගේ බත් කන අපිට එහෙම බෑ. තව බත් ලැබෙන්න නම් රකින්න ඕන සීල්. වැසිකිළියට ගිහිල්ලා මුත්‍රා කරලා එළියට එනකොට සීල්පද 10ක් තියෙනවා පුතා. ඕ පාත්‍රයේ අතට අරගෙන දම් බලඳලා සියල්ල නිමා කරලා පාත්‍රයේ මුණින් නමනකොට සීල්පද 10යි. එතකොට හාමුදුරුවනේ හිතලා බලන්නකෝ නිවනටද යන්නේ අපායටද කියලා තක්සේරු කරන්න එච්චර ඕනේ නේද? සේකියා දහම් බැලුවාමම ඇති. ඒකට ඉස්සර අපේ භික්ෂු සමාජයේ භික්ෂුන් වහන්සේලාට දිනචරියාවක් කියලා හදලා දීලා තිබුණා. චූටි කාලේ ඉඳලා පුහුණු කරන එකක්. අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම් පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා ගුරුන්ට වත් සපයා කියලා මෙහෙම දවසේ උදේ පාන්දරින් නැගිටපු වෙලාවේ සිට ඉරට කලින් නැගිටින්න කියලානේ තියෙන්නේ. අරුණට පළමුව කිව්වේ ඒකට. ඕක ගිරා සංදේශෙත් තියෙනවා. තුරු යටියෙන් උණු පැටිලේ නුන් රැගෙන
සිටි යටියෙන් පිඹ ඇඟ පිරිමැදයේන මල ගෙටියෙන් පැම්පොවමින් අති නතින සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන. ගිරා සංදේශේ කතුවරයා ගිරවට කියනවා පිරිවනේ වැටේ රූස්ස ගහේ බුදිය ගනි ඉරට කලින් නැගිටපන්. ගිරවට කියනවා ඉරට කලින් උඹ නැගිටපන් අරුණෙම්ම නැගිටලා වටපිට බලපන්කෝ. ඉරටත් කලියෙන් උඹටත් කලියෙන් නැගිටපු පුංචි හාමුදුරුවරු මලු පෙත්මන් අමදිනවා පෙනේ. ඒ මලු පෙත්මන් අමදිනකොට ගස්වල කූඩු වලින් වැටිච්චි ලේම් පැටව දැකලා මහා කරුණාව උපදවාගෙන මෛත්‍රී සහගත සිත් ඇතිව ඉදල් ටික පැත්තකින් තියලා ලේම් පැටව අහුලගෙන අතින් අතට මාරු කරමින් වැලි පිහ දමමින් පිරිසිදු කරනවා. වැලි පිහිනකොට රෝම ගැලවෙනවා. කරුණාවෙන් කටින් පිඹලා වැලි අයින් කරනවා. රෝම ගැලවෙන නිසා රිදෙන නිසා කටින් පිඹලා හුළඟෙන් වැලි අයින් කරනවා. වැලි අයින් කරලා පොකුණ ළඟට අරන් ගිහිල්ලා පුංචි හාමුදුරුවරු මල ගෙටියෙන් පැම් පොවමින් අති නතින එක එක්කෙනාගේ අත උඩ තියාගෙන මල ගෙටියෙන් පැම් පෙව්වාලු. බාන්නකො මව්කම පුංචි හාමුදුරුවෝ උනාට මොකද්ද මල ගෙටිය කියන්නේ? ඈ මල ගෙටිය කියන්නේ පහන් තිරේ ලේනිගේ තනේ ප්‍රමාණයට පහන් තිරයක් අඹරලා අරගෙන ඒක වතුරේ ඔබලා ලේම් පැටියාගේ කටේ තිබ්බාලු. බලන්න එබුවේ නෑ ලේනව අරකේ. මේ මෑතකදී මම පත්තරේ දැක්ක ගෑණියෙක් එහෙම ඔබලා මරලා අරකව. පැටියව මරලා හග්ගෙඩියක් විතර මෙවුන්දාගේ කිරි සපයන උපකරණය අර පොඩි එකාගේ එබුවා නාය වැහුණා අරු මැරුණා. කටයි නහයයි දෙකෙන් උස්ම ගන්න ඒ දෙකම වහලා මේ කියබුවා අර කම්මරුණානේ. අර පුංචි හාමුදුරුවරු ලේනිගේ තනේ ප්‍රමාණයට අඹරාගත්ත පහන් තිරේ ඔබලා වතුරේ කටේ තියලා සිහිය පිහිටුවලා ගස් වලින් තියලා ලේම් පැටව ප්‍රීතියෙන් ගහ දිගේ නගිනවා බලලා සන්තෝෂ වෙලා කරුණාවෙන් පින්කමක් කළා කියලා සාදුකාර පැවැත්තුවාලු. ගිරවට කියනවා උඹට ඕක පේනවා. ඔය වැඩසටහන උඹට පේනවා. හැබැයි පුංචි හාමුදුරුවරුන්ගේ මෛත්‍රිය සෙනෙහස ආලය ආදරය ලෙන්ගතුකම දැකලා නතර වෙනවා. එහෙම නෙමෙයි මගේ හසුනත් අරගෙන කී ගමන ඵලයක් මා කී ගමන ඵලයක්. හරි ලස්සනයි හඳුන්නේ ගිරා සංදේශේ. හරිම ලස්සන. මෙව්වා මේ ග්‍රන්ථවල ඇතුළත් කරලා නැවත රහ විඳින්න සැලැස්සුවේ අපේ බුද්ධියට අපේ ආධ්‍යාත්මයට කතා කරන්න. නමුත් ඒවා සත පහකට ගණන් ගන්නෑ. ඒවා සත පහකට ගණන් නෑ. උදේ ඉඳලා රෑ වෙනකන් රෑ 12 1 වෙනකන් අරක ඔබා ඉන්නවනේ. ෆෝන් එක ඔබා 12 1 වෙනකන් ඇහැරලා ඉඳලා බුදිය ගත්තාම හාඳුන්නේ කොහෙද ආය අරුණට පළමුව දැහැටි වළඳන්නේ? අරුණට පළමුව දැහැටි නෑ. පන්සලට දායකයෝ දානේ අරගෙන එනකොට කහල් ගොඩ මැද්දෙන් එන්නේ. කහල් ගොඩ මැද්දෙන් එයි කියන ගැටලුවට ලොකු හාමුදුරුවෝ නැගිටලා උදේම මලු පෙත්මන් නැමදලා පිරිසිදු කරලා දාන ටික අස් කරලා දායකයාගේ හිත තලන්නේ නැතුව බුද්ධ පූජාව තියලා පින් දීලා පිටත් කරලා gediya ගහනවා කණ්ඩ වරෙව් වඩේ.
ඉන්න තැන් වලින් කණ්ඩ වරේ. ඇත්තම කතාව මම මේ කිව්වේ එහෙම යම් කිසි සංඝයා වහන්සේ කෙනෙක් උදේට දවල්ට දානේ වළඳයිද ඒ කාන්තේ මහඳුන්නේ අපායට යනවාමයි. ඒ කාන්තේම අපායට යනවා. උඹලා අපායට ගියපු දවසට බලපල්ලා කහ පාට අය ඉස්සරහා ඉන්නවා. මං දන්නවනේ දෙගොල්ලන්ගේ වැඩ. එහෙනම් මුණ ගැහෙනවා එතනදී. ඔයාලත් ආවද? මාත් ආවා කියලා කියන්න තමයි වෙන්නේ. ඒ කරපු දේවල් වල හැටියටනේ ප්‍රතිඵල. සීය පිටුවාගෙන පින්නතුනි රැකිය හැකි යම් ශික්ෂණයක් තියේද ජීවිතයේ දෙවැනි කොට ආරක්ෂා කරන්න මහන්සි ගන්න. නොතේරෙන පොඩි උන්ට සිල් බින්දෙන්න නොදී පුංචි උන්ව රැක ගැනීමේ කාර්යභාරය අම්මා තාත්තා දෙගුරු ඉස්කෝලේ ඉන්නවා ගුරු මේ ගුරු දෙගුරුන් මැද පොඩි එකාට තේරෙනකන් ඒ පොඩි එකව ආරක්ෂා කරගෙන අපි අරන් යන්න ඕනේ. තේරුම් ගියාට පස්සේ සත්පුරුෂ ආකල්පවල පිහිටියාට පස්සේ බුද්ධිය ලැබුණාට පස්සේ ඒ දරුවා අය සිල් බින්දින්නේ රැකිලා ඒ ගමන යනවා. එතකන් අපි මහන්සි වෙන්න ඕනේ, වීරිය කරන්න ඕනේ.